ලිවර් ගන්න බෑ කියවනේ. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මගේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අප්‍රේල් 18 වෙනිදා. අද අපේ ජීවිතයේ විශේෂ දවසක්. අපේ කිව්වට අපේ නෙවෙයි. එයාගේ ජීවිතයේ විශේෂ දවසක්. මොකද අද එයාගේ බර්ත්ඩේ එක. ඇහුණා නේද? අපි යන්නේ කොහාටද කියලා? අපි යන්නේ හොස්පිටල් එකට. මේ තියෙන්නේ කුරුණෑගල හොස්පිටල් එක. දැන් ඔයාලා බලනවා ඇතිනේ. ඇයි අපි උපන්දිනේ දවසේ හොස්පිටල් එකට ආවේ කියලා. එහෙනම් එන්නකෝ. අපි මොකද කරේ කියලා බලන්න. අද රජයේ නිවාඩු දවසක්. ඒක නිසා මෙතන හවස 3:00 වෙද්දී වහනවා කිව්වා. ඉතින් දැන් වෙලාව හරියටම 2යි. ගිය අවුරුද්දේ බර්ත්ඩේ එක දවසේ. ඒ කියන්නේ හරියටම 2024 එයාගේ බර්ත්ඩේ එක දවසේදී එයා තීරණය කළා එයාගේ කොණ්ඩේ වවලා කැන්සර් හොස්පිටල් එකට දෙනවා කියලා. ඉතින් දැන් ඔය කොණ්ඩේ වවන්නේ ඒ කැන්සර් හොස්පිටල් එකට දෙන්න තව චුට්ටක් ටික මදි. ඉතින් අපි කතා වුණා බර්ත්ඩේ එක දවසේදී ලේදන් දීලා ඇස් දන් දෙන්න කැමතියි කියලා ලියමු කියලා. ඉතින් අද අපි ආවේ ඒ වැඩේට. දැන් මේ අපි කරන්නේ ලේ දෙන්න කලින් ෆෝම් එකක් දෙනවා. දැන් මේක පුරවන්න. සමහරවිට එකයිකට සීමා නොවෙච්ච අයට බෑ. පිරිමියෙකුත් එක්ක කරපුවාට බෑ. මොනවා බුලන්නේ කොන්න. එහෙනම් යන්. පාලේ. කොහොමරි විහිළු කර අපි ෆෝම් එකත් පුරවලා ඒගොල්ලෝ අපිට කතා කරනකම් බලාගෙන ඉන්න ලෑස්තිද? හිට. තුන් කාලේ බඩේ ගහලා මෝටරයක් ගහලා ඔක්කොම ටික අදිනවා. ඊට පස්සේ මුලින්ම අපි බර කිරා ගන්න ඕනේ. එයා ගියා බර කිරන්න. ඉතින් ඒ ඇස්සෙන් මමත් ගිහින් මගේ බරත් කිරා ගත්තා. ඇත්තටම මම නම් ලේ දෙන්නේ නැහැ. හැබැයි මාත් ඉතින් කිරා ගත්තා. ලේ දෙන්න ඕන නම් කිලෝ 50ක් තිබ්බහම ඇති. 50ට වඩා බර තියන අයගෙන් ලේ ගන්නවා. අඩු අයගෙන් නම් ගන්නෙ නැහැ. කොහොම හරි දැන් නම් පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. බය වෙලා කියන්නේ එයා එතන තනියෙන් ඉන්න නිසා චුට්ටක් බය වෙලා. කොහොම හරි ඊට පස්සේ තවත් එක්කෙනෙක් ආවා ලේ දෙන්න. දැන් ඉතින් ලේ දෙන්නයි හදන්නේ. ඇයි ස්ටෝරි කොහොමද කඩිමුදියේ ලේ දෙන්න ආවට මොකද කටුව දැක්කට පස්සේ ලේ දෙන්න ආව මෝඩකම කියලා හිතෙන්නේ. ඔන්න බලන්න කොච්ච දේ. මට සිරියනවා. දැක්කානේ ටයර් එක හුලං ගියා වගේ. ඊළඟට අපි ගියේ ජාතික අක්ෂි බැංකුවට. ඒකත් හොස්පිටල් එකේම තමයි තියෙන්නේ. එතෙන්ට ගිහිල්ලා අපි මැරුණාම අපේ ඇස් දෙක දන් දෙන්න කැමතියි කියලා පොරොන්දු පත්‍රයක් සයින් කරලා ඒගොල්ලොන්ට බාර දෙන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ අපි මැරුණට පස්සේ ඇවිල්ලා අපේ ඇස් දෙක අරගෙන යනවා. ඇස් දන් දෙන්න වයස සීමාවක් නැහැ. අවුරුදු 70ක් 80ක් කියත් ඇස් දන් දෙන්න පුළුවන්. මේකට ඇස් ලියලා මෙතනින් යනකොට කෙලින්ම පල්ලෙහා පඩිපෙළ බහිනකොට ඇස් දෙක දීලාම ගිය හැකි. දීලා තමයි යන්න වෙන්නේ. ඔන්න අපි බලාපොරොත්තු වෙච්ච මූලික වැඩ ටික නම් කරලා ඉවරයි. දැන් අපි යමුකෝ මොනවා හරි කාලා ඉන්න. කෑම නඳා ඒ වුණාට වැඩක් නැහැ නේද? ආයෙ නම් ඒ කඩේට යන්නේ නැහැ. අපිට රයිස් ගන්න හොදි දුන්නේ නැහැ.
දැන් නම් ඉතින් මේ කොහොම හරි හවස 4ට විතර. කෑම කාලේ ඉවර වෙලා අපි දෙන්න ඊළඟට ගියේ බර්ත්ඩේ ගිෆ්ට් එක ගන්න. ඉස්සෙල්ලාම මම හිතාගත්තේ නමක් හරි සපත්තු දෙකක් හරි අරන් දෙනවා කියලා. ඉතින් මුලින්ම ඇඳුම් බැලුවා. හරියන එකක්වත් තිබ්බේ නැති හින්දා මේකත් හරියන්නේ නැහැ කිව්වනේ. ඊට පස්සේ අපි ගියා සපත්තු බලන්න. ඇඳුම අවුල්ද කියලා මම කොච්චර ඇහුවත් අවුල් කියලා කියන්නේ නැහැ. හැබැයි මූණෙන්ම පේනවා ඒ ඇඳුම සෙට් නැහැ කියලා. ඊට පස්සේ අපි සපත්තු බැලුවා. හැබැයි එතනත් හිතට හරියන විදිය ලස්සන සපත්තු දෙකක් තිබ්බේ නැහැ. මේ ඊළඟ ෂොප් එක ගෑනු ළමයින්ට ඇඳුම් තෝරනවා වගේ ඉතින් ෂොප් එකෙන් ෂොප් එකට මාරු වෙවි හවස 6:00 වෙනකම්ම අපි කරේ ඇඳුම් තෝරපු එක. ඒත් හිතට හරියන ඇඳුමක් නැහැ. කොහොම හරි අන්තිමට තෝරලා 6:00 විතර එකක් තෝරගත්තා. ඔය අතේ තියෙන එක තමයි. බලන්නකෝ ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. පැය ගානක් රෙදි තෝරලා මහන්සියට පුටුවක් තියාගෙන ඉඳගත්තාම පේනවනේ මට කියන කතා. අපි ගිහින් ගෑනු පිටුන් රූම් එකේ කොහොමද? කොහොම හරි ඉතින් අපි අඳුනොත් අරන් ඉවර වෙලා කේක් එකකුත් අරගෙන ඊට පස්සේ ආපහු එන ගමන් අපි ගියා පන්සලට. කලබලකාරී දවසක් අවසානයේ හිත නිදහස් කරගන්න හොඳම තැනක් තමයි පන්සල කියන්නේ. ඉතින් අපි දෙන්නත් පන්සලට ගිහින් ටිකක් වෙලා ඉඳලා තමයි අපි ආවේ. ඉතින් අපි අද දවසේ ගෙවපු විදිහ ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? පහලින් කමෙන්ට් කරගෙන යන්නකෝ. එහෙමනම් අද ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න.